දැන් මේ වෙනකොට අපේ රටේ ආර්ථිකය හදන වැඩපිළිවෙල අතර එක්තරා විදේශ විනිමය උපයන එකක් තමයි විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරය. සංචාරක ව්‍යාපාරය තුළින් රටේ ආර්ථිකයට යම් රුකුලක් ශක්තිමත් වීමක් බවට පත් කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. මොකද අපේ රටේ දේශීය නිෂ්පාදන ක්‍රියාවලියක් නැහැ. සංචාරක ව්‍යාපාරයේ දේශීය භෝග කීපයක් විදේශගත කිරීම ඒක ලංකාවේ ශ්‍රමිකයෝ විදේශගත වෙලා උපයන ධනය විදේශ විනිමය බවට පත් කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ නිසා සංචාරක ව්‍යාපාරය ඒක ප්‍රබල තැනකට පත් වෙලා තියෙනවා. සංචාරකයෝ ලංකාවට එන්නේ වර්තමාන රටේ තියෙන නැත්තම් මේ පහුගිය වකවානුව තුළදී ආණ්ඩු කරපු ක්‍රියාමාර්ග බලන්න නෙමෙයි. මේ රටේ ඓතිහාසික පුරාවිද්‍යාත්මක ස්ථාන දැකීමටත් ඒ වගේම විශේෂයෙන්ම වඩගත හස්තීන් සහ හීලා කරන ලද අලියතුන් නැරඹීම සඳහා තමයි විශේෂයෙන් සංචාරක ව්‍යාපාරිකයෝ ලංකාවට එන්නේ. එතකොට මේ සංචාරක ව්‍යාපාරය විශේෂයෙන්ම ප්‍රධාන තැනක් ගන්නවා. ඒ අතර දළදා වහන්සේ වඩම්මන ඇසළ පෙරහැර. ඒතර ඇසළ පෙරහැරට වෙනමම ටිකට් අරගෙන වේලාසනි මේවා අරගෙන විශාල විදේශික ප්‍රමාණයක් ලංකාවට එනවා. එතකොට ඒකෙන් විශාල මුදලක් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා හේතු වෙනවා. එතකොට අලියතුන් නැරඹීමත් දළදා වහන්සේ වඩම්මන පෙරහැර නැරඹීමත් සඳහා එන මේ රටේ අද වෙනකොට අලුතෙන් පනත් කෙටුම්පත සංශෝධනයක් කරලා තියෙනවා. සත්ව සුබ සාධන පනත කියලා එකක්. සත්ව අහිංසා පනත කියලා එකක් තියෙනවා. තව තියෙනවා සත්ව සුබ සාධන පනත කියලා එකක්. ඒ සත්ව සුබ සාධක පනත තුලද අන්තර්ගත වෙලා තියෙනවා දම්වැල් වලින් සතුන් බැඳීම වළක්වන්න කියලා. ඒතර දන්වැල් වලින් හරක් බඳින්නේ නැහැ. දන්වැල් වලින් බල්ලෝ බඳින්නේ නැහැ. මොකද බටියක් දාලා තමයි බඳින්නේ. නමුත් අලියා හීක හේලා කරගන්න සඳහා එදා ඉඳලා අද දක්වාම ලෝකෙ පිළිගත්ත නිර්ණායකය තමයි මේ දන්වැල් දාලා අලියතුන් බඳින එක. එතකොට ඒක හානියක් වෙන්නේ නැහැ. ඒක හානියක් වෙනවා. ඒක අවම කිරීම සඳහා කටයුතු කරන මිසක් දන්වැල් දාන්න එපා කියලා පනතක් පාර්ලිමේන්තු තුල සම්මත වුණොත් ඒකෙන් ප්‍රධානම හානිය බවට පත් වෙන්නේ අපේ පෙරහැර සංස්කෘතියට. ඒ වගේම හීලා කරන ලද අලියතුන්ගේ සංස්කෘතියට තමයි වෙන්නේ. එතකොට ඒකෙන් වෙන්නේ එක පැත්තකින් මේ රටේ සමහර NGO නඩ රාජ්‍ය නොවන සංවිධාන බුදුදහම විනාශ කිරීමටත් ඒ වගේම රටේ තියෙන සංස්කෘතිය විනාශ කිරීමටත් කටයුතු සිද්ධ කරගෙන පවතිනවා. දැන් අපි දන්නවා මේ ශාසනය විනාශ කිරීම සඳහා භික්ෂුන් වහන්සේලා විදියට භික්ෂුන් වහන්සේලා උපයෝග කරගන්න කටයුතු කරනවා. කැලේ ගස් කැලේ ගහක් විසීම නසනවා වගේ. ඒ වගේම තමයි භික්ෂුන් වහන්සේලා කීප දෙනෙක් උපයෝග කරගෙන මේ වර්තමාන ආණ්ඩුව තමයි ඒකට ශක්තිය දෙන්නේ. NGO නඩවලට ඒ අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ නිසා NGO නඩ මොකද කරන්නේ මේ වගේ සංස්කෘතික දේවල් විනාශ කිරීම සඳහා කටයුතු කරන එක අංගයක් විදිහට තමයි මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කරලා තියෙන්නේ. මේකේ සඳහන් වෙනවා අලියතුන් කියලා සඳහන් කළා නෑ. නමුත් දන්වැල් වලින් බඳින්න එපා කියලා තියෙනවා. ඒතකොට දන්වැල් වලින් බඳින්නේ අලියතුන් හීලා කරගෙන තියෙන්නේ පන්සල් වල සහ අපේ පෙරහැර සංස්කෘතියත් එක්ක. නිසා ලංකාව පුරාම පෙරහැර සංස්කෘතිය පැවැත්වෙනවා. ඒ පෙරහැර සංස්කෘතිය තුලින් තමයි රටේ තියෙන කලාව සමාජගත කරන්නටත් කලා නිර්මාණ සංස්කෘතික අංග ජීවනාලිය ලබා දීම සඳහා ඔවුන්ගේ ජීවන පැවැත්ම සඳහා ඔවුන්ගේ සංස්කෘතිය ඉස්සර ගෙන යාම සඳහා රුකුලක් දෙන්නේ පෙරහැර සංස්කෘතියෙන් විශේෂයෙන්ම. ඉතින් මේවා විනාශ කළා කියලා කියන්නේ අලියතුන් විනාශ කිරීමක්. එතකොට ඒ වගේම සංචාරකව ලංකාවට එන එක නවතිනවා. ඊගාවට මේ විශාල හානිය රටේ ආර්ථිකයට විශාල හානියක් බවට පත් වෙන නිසා මේ NGO වලට උමනා විදිහට පනතක් ගෙනල්ලා තියෙනවා නම් වහා මේක අකුලා ගැනීම සඳහා කටයුතු කරන්න කියන කාරණාව අපි විශේෂයෙන්ම ආණ්ඩුවට මතක් කරනවා මේ කාරණා සම්බන්ධයෙන්.